හොඳයි. මම මේගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපි කොහොමද අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඔයගොල්ලන්ට මම හිතන විදිහට ගොඩක් ස්ලෝ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තියෙනවා නම් අපි ඒක නැති කරගන්නේ කොහොමද කියන එකයි මම මේ කියා දෙන්න යන්නේ. මේක හරියම පහසුයි. මේක මම හිතන විදිහට නම් ලොකු දෙයක් නෙමේ. සාමාන්‍ය සුළු පොඩි වෙනස් වීමක් කරන්නේ. මේකට software මුකුත් ඕනේ නැහැ. මේක manually අපි විසින්ම කරගන්න පුළුවන් එකම ලේසි. ඒකින්ද මේක මම කියා දෙන්න කියලා බැලුවේ. හොඳයි අපි මුලින්ම start ගිහිල්ලා අපි මෙතන මෙන්න මේ කෝඩ් එක මෙන්න මේ කෝඩ් එක මේ තියෙන මෙන්න මේ කෝඩ් එක අපි මුලින්ම copy කරගමු. copy කරගෙන අපි මෙතන අපි සාමාන්‍යයෙන් start button එකයි archive වහම මෙන්න මේක එනවා run කියන එක. ඒකට ගිහිල්ලා අර අපි copy කරගත්ත එක paste කරගන්නවා. paste කරගත්තාම ඔයගලන්ට පුළුවන් මුලින්ම එක okay කරපුවාම ඊළඟට ඔයගලන්ට මෙන්න මේ ආකාරයේ ස්ක්‍රීන් එකක් දැන් ආවා. ඊළඟට අපි ඒකේ administrative templates කියන එකට අපි යන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ මේ administrative templates කියන එක අපිට double click කරලා open කරගමු. open කරලා network කියන එක තමයි අපි තෝරගන්න ඕනේ. මේ තියෙන මෙතන network ඒක තෝරගත්තාම එතනින් ඊළඟට network මේ තියෙන network ඊළඟට QoS packet කියන එක අපි මේකෙන් හොයාගමු. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මේ ඊළඟට අපි හොයාගන්න ඕනේ receivable කියන එක with band මේ තියෙන්නේ මෙතන limit receivable with band එතන අකුරක් අඩුවීම. ඊට පස්සේ අපි මෙතන අපි මේක enable කරගන්නවා. enable කරගත්තාම මෙතන 20ට තියෙන අපි මේක 0 දක්වා අඩු ගත්තාම apply කරලා okay කරන්න. ඔයගලන්ට තව මම හිතන්නේ දැන් ඔයගලන්ගේ එක account එකක් තියෙන හින්දා වෙන්න තියෙන පෙන්නන්නේ. සමහරවිට මෙන්න එතනත් account එකක් තියෙනවා. එතනත් network ගිහිල්ලා network connection වරද්ද ගන්න එපා. මෙතනට නෙමෙයි යන්න ඕනේ. අපි මුලින්ම යන්න ඕනේ උඩම තියෙන එකට. මෙතන මේ templates කියන එකට මේ templates වලට නෙමෙයි. right මෙතෙන් ඩාට අපිට කිසිම දෙයක් කරන්න බෑ ඒවා. එහෙනම් අපි යන්න කියලා තමයි බැලුවේ. මේක පොඩි සුළු දෙයක්. වුණොත් කරලා බලන්න කොහොමද ආගේ ස්පීඩ් එක කියලා.